ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකත් කමිටුව විසින් ඍෂිභාෂිත ජ්‍යොතිෂයේ සංක්‍රාන්ති සිද්ධාන්ත මත පදනම්ව ඉපැරණි දේශීය අවුරුදු චාරිත්‍රවලට සහ අස්පර්ශනීය උරුමයන්ට මුල් තැන දෙමින් සැකසූ ශක වර්ෂ 1947 හෙවත් ව්‍යවහාර වර්ෂ 2025 අලුත් අවුරුදු නැකත් සීට්ටුව. නවසඳ බැලීමට අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මාස 30 වන ඉරිදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මාස 1 වන බ්‍රහස්පතින්දා දිනද නවසඳ බැලීම මැනවි. තෙල් වලං ලිප තැබීමේ නැකත 2025 අප්‍රේල් මාස 11 වැනි සිකුරාදා පූර්ව භාග 8:59ට අරණුවන් පැහැයෙන් එහෙම නැත්නම් මද රත් පැහැයෙන් යුත් විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසි උතුරු දිශාව බලා ලිබ්බැඳ ගිනි මොලවා තෙල් වලං ලිප තබා පළමුව කැවුම් පිසීමෙන් අනතුරුව අනෙකුත් කැවිලි වර්ගද පිළියෙල කර ගැනීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානයට අප්‍රේල් මාස 13 වෙනි ඉරිදා දින දිඹුල් පත්යුෂ මිශ්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මාස 14 වෙනි සඳුදා දින පූර්ව භාග 3:21ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. සංක්‍රාන්ති කාලයේ හෙවත් නොනගතය. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පිවිසෙන සංක්‍රාන්ති කාලයේ හෙවත් නොනගතය වන්නේ අප්‍රේල් මාස 13 වන ඉරිදා අපරභාග 8:57 සිට පසුදා එනම් 14 වන සඳුදා පූර්ව භාග 9:45 දක්වා වූ කාලයයි. මෙකී කාලය තුල ධර්මානුකූලව හැසිරීම ඊටාම යහපත් වේ. නොනගතේ හෙවත් සංක්‍රාන්ති කාලය තුල සම්පූර්ණයෙන්ම निराහාරව උපවාස කළ යුතු බවට ඍෂි භාෂිතය තුල සඳහන්ව නොමැති අතර දේශීය සම්ප්‍රදාය තුල මුළුතැන්ගේ නම් වූ නිෂ්පාදනාගාරයේ ලිපගිනි දැල්වීම පමණක් නොකරයි. සාම්ප්‍රදායනුකූලව මෙරටෙහි ඉහත සංක්‍රාන්ති කාලයම පුණ්‍ය කාලයේසේ සලකා භාවිතා කළද නාරද පුරාණ මුහුර්ත චින්තාමණී ආදී වූ ඍෂි භාෂිත ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව හිරු උදාව නැති අලුයම් කාලයේ සංක්‍රාන්තියක් වන විට පසුදා සූර්ය උදාවේ සිට දිවාමානයේ මුල් භාගය පුණ්‍ය කාලයේසේ සැලකිය යුතු බව සඳහන් වේ. ඒ අනුව පුණ්‍ය කාලය පහත පරිදි සැකසේ. පුණ්‍ය කාලය අප්‍රේල් මාස 14 වෙනි සඳුදා සූර්ය උදාව වූ පූර්ව භාග 6:03 සිට මධ්‍යහ්න 12:11 දක්වා වූ කාලය පුණ්‍ය කාලයේසේ සලකා ආගමික වතාවත් ආධ්‍යාත්මික කටයුතු දානමය පුණ්‍ය ක්‍රියා ආදී නිරත වනු මැනවි. මහා පුණ්‍ය කාලය අප්‍රේල් මාස 14 වෙනි සඳුදා සූර්ය උදාව වූ පූර්ව භාග 6:03 සිට පූර්ව භාග 8:06 දක්වා යෙදෙන අති විශේෂ මහා පුණ්‍ය කාල කොටස තුල කෞලව කරණයට අදාළව නීල වර්ණය සහිත වස්ත්‍රාභරණයෙන් සැරසී ආගමික ස්ථාන වෙත වැඩි වැඩියෙන් ගොස් රටටත් ජනතාවටත් සෙත්පතා ආශිර්වාද කරමින් ආගමික වතාවත්හි නිරත වීමත් ආධ්‍යාත්මික කටයුතු වල යෙදීමත් දානමය පුණ්‍ය ක්‍රියා සහ උපවාස ආදී යෙදෙමින් සංක්‍රාන්ති දෝෂ නිවාරණය කර ගැනීමත් මැනවි. සංක්‍රාන්ති කාලයේ හෙවත් නොනගතේ අවසන් වන්නේ අප්‍රේල් මාස 14 වෙනි සඳුදා පූර්ව භාග 9:45ට බැවින් සංක්‍රාන්ති සිද්ධාන්ත අනුව ඒ දක්වා සුබ නැකත් ගණනය නොකරන අතර නව සූර්ය වර්ෂය සඳහා සූර්ය මංගල්‍ය වෙනුවෙන් ලිපගිනි දල්වා කිරි ඉතිරවීමේ නැකත ශාස්ත්‍රානුකූලව නොනගතේ හෙවත් සංක්‍රාන්ති කාලය අවසන් වන පූර්ව භාග 9:45න් පසුව යෙදී. පූර්ව භාග 9:45න් පසුව පහත කියවෙන පරිදි ලිපගිනි මොලවා ආහාර පිසීම ආහාර අනුභවය වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම ආදී වූ අවුරුදු නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි. ලිපගිනි මොලවා ආහාර පිසීම අප්‍රේල් මාස 14 වෙනි සඳුදා පූර්ව භාග 10:12ට තයිතිල කරණයට අදාළව පඬුවන් පැහැ එහෙම නැත්නම් කහ පැහැයට හුරු සිවුරු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිබ්බැඳ ගිනි මොලවා ගිතෙල් මිශ්‍ර කිරිබතක්ද පක්කාන්ත නොහොත් කැවුම් ආදී වූ කැවිලි වර්ගද පිළියෙල කර ගැනීම මැනවි. ආහාර අනුභවය අප්‍රේල් මාස 14 වෙනි සඳුදා පූර්ව භාග 11:12ට පඬුවන් පැහැ එහෙම නැත්නම් කහ පාටට හුරු සිවුරු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී
නැගෙනහිර දිශාව බලා පවුලේ සැම එකට එක්ව ආහාර අනුභව කිරීම මැනවි. වැඩ ඇල්ලීම අප්‍රේල් මාස 14 වෙනි සඳුදා පූර්ව භාග 11:48ට පඬුවන් පැහැ එහෙම නැත්නම් කහපාටට හුරු සිවුරු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා කාර්ය කටයුතු ආරම්භ කරනු මැනවි. ගනුදෙනු කිරීම අප්‍රේල් 14 වෙනි සඳු දින අපරභාග 12:12ට පඬුවන් පැහැ නොහොත් කහපාටට හුරු සිවුරු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ගනුදෙනු කරනු මැනවි. චාරිත්‍රානුකූලව ලිඳත් සමග කරන ගනුදෙනුව සඳහාද මේ වේලාව උචිතයි. පසු නෑගම් යාම අප්‍රේල් 14 වන සඳු දින අපරභාග 1:38ට පඬුවන් පැහැ එහෙම නැත්නම් කහපාටට හුරු සිවුරු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ගමන් ආරම්භ කරනු මැනවි. පසු නෑගම් යාම සඳහා තවත් නැකතක් ඉදිරිපත් කර තිබෙනවා. අප්‍රේල් මාස 15 වෙනි අඟහරුවාදා පූර්ව භාග 8:45ට උදා වූ ගරජ කරණය අනුව අරුණුවන් පැහැ එහෙම නැත්නම් මද රත් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ගමන් ආරම්භ කරනු මැනවි. හිස තෙල් ගෑම අප්‍රේල් මාස 16 වැනි බදාදා දින පූර්ව භාග 9:08ට කාල වර්ණ මිශ්‍ර කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පද්ද පයට කොළොම් පද්ද තබා කොහොඹ පත්විෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි. රෝපණය සඳහා නැකත් අප්‍රේල් මාස 17 වන බ්‍රහස්පතින්දා දිවිකරණය සිකුරු හෝරාව උදාව ඇති පූර්ව භාග 9:08ට කහ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැල සිටුවීම මැනවි. තවත් රෝපණය සඳහා නැකතක් තිබෙනවා. අප්‍රේල් මාස 24 වන බ්‍රහස්පතින්දා දිවිකරණය සිකුරු හෝරාව උදාව ඇති පූර්ව භාග 9:06ට කහ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැල සිටුවීම මැනවි. රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම අප්‍රේල් මාස 21 වන සඳුදා බාලව කරණයෙන් පූර්ව භාග 5:16ට කහ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී එළකිරි මිශ්‍ර කිරිබතක්ද කැවිලි වර්ගයක්ද අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි. විශේෂයෙන් සැලකිය යුතුයි ඉහත අපි සඳහන් කළ වේලාවන් පංචම කාලහෝරාව දක්වා ගණනය කර සංක්‍රාන්ති සිද්ධාන්ත මත පදනම්ව දිවාමාන රාත්‍රීමාන හෝරා ගැනීමේ ක්‍රමය මත සකසා ඇති අතර ලංකාවේ බටහිර කොනේ පටන් නැගෙනහිර වෙරළේ සංගමන් කන්ද තුඩුව දක්වා වූ දේශාංශ පරාසයටම පොදුවන ලෙස පංචමයට ගණනය කොට ඇත. පුණ්‍ය කාලය සහ සංක්‍රාන්ති කාලය රටේ වාණිජ අගනගරය කොළඹසේ සලකා පොදුවේ ගණනය කොට ඇත. සංක්‍රාන්ති සිද්ධාන්ත අනුව වස්ත්‍රවල වර්ණයන් උදා වූ කරණයට ගැලපෙන පරිදි නියම කොට ඇත. ඉහත අප විසින් ඉදිරිපත් කරමින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවටද බඳුන් කරන්නා වූ අවුරුදු නැකැත් සීට්ටුවේ විශේෂත්වය වන්නේ එදා 1800 ගණන්වල ලිප් මුද්‍රණ සම්ප්‍රදාය ආරම්භීමෙන් පසු අකුරු ඇමිනීමේ මුද්‍රණ තාක්ෂණයේ ප්‍රාථමික බව නිසා අපේ ඉපැරණි දේශීය වෙද මහතාගේ නැකැත් රාළගේත් ගමේ ස්වාමින් වහන්සේලාගේත් තල්පතේ සීට්ටුවෙන් හැලුණු නැකැත් අපේ ඉපැරණි චාරිත්‍රසේ සලකා වත්මන් පරපුරට නැවත උරුම කිරීමට ඇති අවශ්‍යතාවයයි. ජාතියක් එකමුතු කරවීමේ හැකියාවක් සහිත අලුත් අවුරුදු උත්සවයට දේශීයත්වය සහ යටගිය අපේ ජ්‍යොතිෂ් ශාස්ත්‍රීය සංස්කෘතිකමය අංග නැවත එක්වීමම ඉමහත් වටිනාකමක් ගෙන දෙන්නකි. ඒ අනුව කොණ්ඩ කැවුම මුලින්ම පිස කෝඳුරු කැවුම සැකසීමෙන් ආරම්භ වූ තෙල් වලන් ලිප තැබීමේ නැකත සුවිශේෂී සන්ධිස්ථානයක් ගන්නා අතර හැලී ගිය එකී වැදගත් නැකත මෙම සීට්ටුවට ඇතුළත් වේ. එදා වෙන්වෙන්ව කළ ලිත් මුද්‍රණය ඇරමුණු කල එක නැකතක්සේ සකස් කළ ආහාර අනුභවය වැඩ ඇල්ලීම සහ ගනුදෙනු කිරීම නැවත පැරණි ආකාරයටම වෙන් කර ඇති අතර කෘෂිකර්මාන්තය හා බැඳි සිව්හෙළේ අවුරුද්ද තුළ මහකන්නේ නෙලාගත් අස්වැන්නේ අග්‍ර කොටස ගෙන
එයින් ගොවිතැනට ජීවය දෙන සූර්යයා, චන්ද්‍රයා සහ ආකාශ වස්තුන් කැටිකොටගත් සොබා දහම් මාතාවට, බුදුන්ට, දෙවියන්ට සහ අප උපකාර කළ ඇත්තවුන්ට පුද සත්කාර කරමින් කෙලෙහි ගුණ දක්වමින් ඇරඹි ඒ මහා සංස්කෘතියේ පැරණි නැකත් සීට්ටුවල බතේ මංගල්‍ය ඇරමුණේ පවුල නම් වූ ඒකකය එක්ව බැඳීමෙන් සෙනෙහසින් නව සූර්ය වර්ෂය ආරම්භයේදී එකට එක්ව හිඳ ආහාර අනුභව කිරීමෙනි. වැඩ ඇල්ලීමට ප්‍රථම ආහාර අනුභවයට මුල් තැන දී ඇත්තේ එහෙයිනි. පසුනෑගම් යාමේ නැකැද්ද පරිසරයට, ගහකොළට, සතා සිව්පාවට ආදරය කළ ජාතියක් වශයෙන් එදා ඉටු කළ රෝපණ නැකැද්ද ගොවිතැන සඳහා අපේ පැරැන්නෝ එදා භාවිතාවට ගත් ගොවි කරණයන් අනුවම සකසා තිබීම මෙන්ම දේශීයත්වය හා අපේකම අගයමින් ඍෂිභාෂිත ජ්‍යෝතිෂ සිද්ධාන්තයන්ටද අනුකූල ලෙස වඩාත් නිවැරදිව ක්‍රියා කිරීම ජාතික ජ්‍යෝතිර්වේදීන්ගේ සංගමේ ජාතික නැකැත් කමිටු අවුරුදු නැකත් සීට්ටුවේ විශ්වසනීයම වූ විශේෂත්වය බව අවිවාදයෙන් සඳහන් කරනු කැමැත්තෙමු. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා සපිරි ශ්‍රී සුබ සූර්ය මංගල්‍යයක් වේවා. ජාතික ජ්‍යෝතිර්වේදීන්ගේ සංගමේ ජාතික නැකැත් කමිටුව. මේ තමයි අපි ඉදිරිපත් කරන ලද නිවැරදි අවුරුදු නැකත් සීට්ටුව.